හයි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා CSK+ YouTube channel එකට. ඔන්න ඉතින් මම අදත් ඔයාලට ලස්සන කතාවක් අරන් ආවා. අද මම ඔයාලට කියන්න යන මේ කතාව ඔයාලගේ ජීවිතේට මොනවාම හරි අලුත් දෙයක් එකතු කරයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව සම්පූර්ණ කතාව අහන්න යමුද? සෙනෙහස අයිමි මලක්. කලින්ම දන්නව නම් ගැහණු ළමයෙක් කියලා මම මේ දරුවව ඇබෝෂන් කරන්න කියනවා සමිත. මම කොච්චර ආසාවෙන්ද හිටියේ මේ ඉපදෙන්න ඉන්නේ පුතෙක් කියලා හිතාගෙන. මගේ බලාපොරොත්තු සේරම නැතිම වෙලා ගියා. රෝහලේ කොරිඩෝවේ හිඳ අරුණ තම මිතුරා වූ සමිතට පවසන්නට වූයේ කනස්සල්ලෙනි. අනේ මන්ද බං මට මොනවා කියන්නද කියලා. කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් දරුවෙක්නේ බං. එහෙම අපිට කලින්ම ඉඳලා කියන්න බෑනේ ඉපදෙන්න ඉන්නේ ගැහණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා. සමිත අරුණට පවසන්නට විය. අරුණගේ බිරිඳ වූ අනුෂා ප්‍රථම වරට ගැබ් ගනිති අරුණට මහත් සතුටක් දැනුනි. ඔහුගේ එකම ප්‍රාර්ථනාව වූයේ ඒ පිරිමි දරුවෙක් වන්න කියයි. නමුත් අද දිනේ ඔහුගේ සියලු බලාපොරොත්තු බිඳ වැටුනේ ඔහුට ඉපදී ඇත්තේ ගැහැණු දරුවෙක් බව දැනගත් විටයි. අනුෂාද මහත් ආසාවකින් බාර පවා ඔප්පුුනේ තමාට ඉපදෙන දරුවා පිරිමි පුතෙක් වන්න කියයි. අනුෂාට සහ අරුණට වෙන කිරීමට දෙයක් නැත. ඒ ගැහැණු දරුවා අනිවාර්යෙන් හදාගත යුතුමයි. ඒ නිසාවෙන් අකමැත්තෙන් වුවද එම දරුවා හදා ගැනීමට ඔවුන් හිතාදා ගත්තා. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ අරුණ. මේ ළමයා කොයි වෙලෙත් අඬන එකමයි කරන්නේ. මට දැන් ඇති වෙලා. අනුෂා පවසන්නට වූයේ මදක් කෝපයෙනි. ඒ අඬමින් සිටින දරුවා තම උකුලේ තබාගෙන නලවන අතරතුරයි. අනේ මන්දා හරිනම් දරුවෙක් ගෙදරට ආවම ගෙදර එළිය වෙන්න ඕන. ඒත් මේ දරුවා ගෙදරට ආපු දවසේ ඉඳන් මට වෙන්නෙම එපාම කරපු දේවල්. අරුණ කිරි දරුවා දෙස බලා දැටට යෑමට නිවසින් පිටවිය. අනුෂා කනස්සලු ස්වභාවයක් දරමින් දරුවා නලවන්නට වූයේ හිතෙන් බැන වදිමිනි. ඔය පොඩි එකා දැන් කොච්චර වෙලාවක ඉඳලා අඬනවද? කෝ දෙන්න දරුවව මෙහාට. අම්ම කෙනෙක් වෙලා තාම දරුවෙක්ව නලව ගන්න තීරෙන්නේ නැහැ. දරුවා අඬනු ඇසි. අනුෂාගේ මව කාමරයට ආවේ කුස්සියේ තමා කරමින් සිටි වැඩේද නතර කරමිනි. අනේ අම්මා ඔය දරුවා අඬනවා ඉවරයක් නෑ. මොන කරුමක්කාර දරුවෙක්ද මන්දා. මුහුණත් ඇද කරගනිමින් අනුෂා පවසන විට ඇගේ මව අනුෂාගේ මුහුණ දෙස බැලුවේ නුරුස්නා බැල්මකිනි. මොනවද දුවේ මේ කිරිසප්පයට කියන කතා? මමත් බලාගෙනමයි හිටියේ. මේ දරුවෝ ඉපදෙන්න කලින් තිබ්බ සැලකිල්ල දැන් දරුවා ගැන නෑ. මම දන්නවා අරුණ පුතායි ඔයයි පුතෙක් බලාපොරොත්තුවෙන් හිටිය බව. ඒත් අපි හිතන පතන හැමදේම එම වෙනවද? නෑනේ. පුතෙක් වුණත් දුවෙක් වුණත් දරුවෙක්නේ. ඇය තම දියණිය වූ අනුෂාට පවසන්නට වූයේ අවවාදාත්මක ස්වරයකිනි. අනුෂා එය අසා සැනසුම් සුසුමක් හෙළීය. ඉන් අනතුරුව තම මවට දරුවා නලවන්නට ඉඩදී කාමරයෙන් පිටත්ව ගියේ කිසිවක් නොකියාමයි. අනුෂා සහ අරුණ දැඩිව ජ්‍යොතිෂ්‍ය විශ්වාස කරන නිසාවෙන් ජ්‍යොතිෂ්‍ය වේදියෙකු අමුවන්නට ගියේ දරුවාට මාස 3ක් ගත වුණ තැනයි. මාස 3කට වරක් දන්නා ජ්‍යොතිෂ්‍ය වේදියෙකු හමුව යම් දේවල් පිළිබඳව උපදෙස් ලබා ගැනීම ඔවුන්ගේ පුරුද්දක් බවට පත්ව තිබුණා. මට මේක නොකිය ඉන්න බෑ අරුණ මහත්තයා. අලුත ඉපදුණු දරුවා නිසා ඔයාලගේ පවුලේ දියුණුවට බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඒ දරුවා ඉන්න එක අරුණ මහත්තයාට අපලයක්. ඔහු පවසන්නට වූයේ බැරෑරුම්වයි. එය ඇසූ අරුණ අනුෂාගේ මුහුණ දෙස බලන්නට විය. ඉන්පසු අරුණ තම ස්වරය අවදි කරන්නට වූයේය. ඒ කිව්වේ මට තේරුනේ නෑ. අපලයක් කිව්වේ අනතුරු ලෙඩ රෝග එහෙම ඇති වෙන්න තියෙන අවස්ථාව වැඩි. අනිත් එක මහත්තයාගේ දියුණුවට බාධාවක් වෙන්නත් පුළුවන්. ජ්‍යොතිෂ්‍ය වේදියා පවසන විට අනුෂා බිය වී අරුණගේ මුහුණ දෙස බැලීය. අනේ
මේකට ප්‍රතිකර්මයක් නැද්ද මාත්‍යා? අනූෂා අසන්නට විය. ජ්‍යොතිෂ්‍යවේදියා තරමක් බැරෑරුම් ලෙස දෙදෙනා දෙස බැලීය. තියෙනවා. අනේ මහත්තයා මොකක්ද ඒ? මගේ මහත්තයාගේ ජීවිතේ අනතුරේ වැටෙන්න දීලා මට බලන් ඉන්න බෑ. ඔය දරුවව අරුණ මහත්තයට නොපෙනෙන මානියේ හැදෙන්න ඕන. අරුණ මහත්තයා එක්ක කිසිම බැඳීමක් තියෙන්න බෑ. ඒට අරුණ සහ අනූෂා එක පයින්න කැමති විය. ඔවුන්ගේ තීරණය වූයේ තමන්ගේ කුඩා දියණිය අනාථ නිවාසයකට හෝ වෙනත් කෙනෙකුට හදා ගැනීමට දීමයි. නමුත් එයට අනූෂාගේ මව කැමති වුණේ නැත. පිස්සුදෝය දෙන්නට ඔය එක එක මිත්‍යා විශ්වාස කරලා තමන්ගේ දරුවව අනාථයෙක් ගානට හැදෙන්න දෙන්නද ඕන කරලා තියෙන්නේ. ඒ දේ නම් කවදාවත් වෙන්නේ නෑ. මම පණ පිටින් ඉන්නකම්. ඇය පැවසුවේ ස්ථීර හඬකිනි. අම්මා නම් කියාවි. මේ දරුවෝ ඉපදුන දවසේ ඉඳන් අපිට කරදර පිට කරදරමයි. අරුණගේ බිස්නස් ඩවුන් වෙනවා ටිකෙන් ටික. අනූෂා තම මව සමග තර්ක කරන්නට විය. ඔව් අම්මේ මටත් තේරෙනවා ඒක. බිස්නස් වලින් කිසිම ලාභයක් නෑ. පාඩුම විතරයි මේ මාස ගානට. අරුණද අනූෂාගේ කතාව අනුමත කරමින් පවසන්නට විය. අනූෂාගේ මව අරුණ දෙස බැලුවේ පිස්සුදයි අසන්නට මෙනි. මොනවද පුතා ඔය කියන කතා? මේ පොඩි දරුවෙක් නිසා බිස්නස් වල පාඩුවක් වුණා කියලාද කියන්නේ ඔය? ඔය දෙන්නම ඉගෙනගත්තු අය නේද? තාම ඔය ජ්‍යොතිෂ්‍ය අනම්මනම් විශ්වාස කරනවද? ඔය දෙන්නට මේ දරුවෝ බලාගන්න බැරි නම් මම මේ දරුවෝ බලා ගන්නවා. හැබැයි මේ දරුවා මේ ගෙදරින් පිට කොහෙවත් යන්නේ නැහැ. ඇය එසේ පවසා නිදා සිටින දරුවා බැලීමට ගියේය. අනූෂා සහ අරුණ කිසිවක් කරගත නොහැකිව එකිනෙකාගේ මුහුණු දෙස බලා සිටියාය. දැන් අපි මොනවද අරුණ කරන්නේ? මේ කරුමක්කාර දරුවෙක් නිසා අපිට වුණ දෙයක්. අනූෂා ඔළුවට අත ගසා ගනිමින් පවසන්නට විය. අරුණද අසල වූ සෝෆාවේ වාඩි වී කල්පනා කරන්නට විය. අපි මේකට මොනවමාරි කරන්න බලමු අනූෂා. එක්ක ඔය දරුවව මේ ගෙදර තියාගමු. වෙන දෙයක් වෙයිනේ. එතකොටවත් ඔයාගේ අම්මා දැනගනීවිනේ අපි කියන කතාවේ ඇත්ත නැත්ත. අරුණ පවසන විට අනූෂා ඔහු අසලට ගොස් ඔහුගේ දෑත අල්ලා ගනිමින් ඔහුගේ උරහිසට හේතු විය. අවුරුද්දක් දෙකක් ගත විය. බිස්නස් වලින් අරුණට විශාල පාඩුවක් දරා ගැනීමට සිදුවිය. එයින් කෝපයටපත් අරුණ අනූෂාටද බැනවැදුනාය. මේ මූසල දරුවා නිසා තමයි හැමදේම වුණේ. මට කෝටි ගානක ලොස් එකක් වුණා. මං කොහොමද ඒ දේවල් ගන්නේ? මගේ අවුරුදු ගානක මහන්සිය මේක. ඔය දරුවව බඩේ ඉද්දිම ඇබෝෂන් කරලා තිබ්බනම් හරි. ඔහු අනූෂාට පවසන විට ඔහු තමාව වැරදිකාරියක් ගානට දමනවා යයි අනූෂාට සිතුනි. ඇයි අරුණ ඔය දේවල් මට කිය බනින්නේ? හරියට වැරද්ද මම කරා වගේ. මම දන්නවද මේ ඉපදෙන්නේ ගැහැණු දරුවෙක් කියලා කලින්ම? මම දැනගෙන හිටියනම් ඇබෝෂ් කරනවා තමා. අරුණ සහ අනූෂාගේ දියණිය සඳුලි මෙත්සාරි විය. පුංචි සුරංගනාවියක් වගේ ලස්සන සඳුලිය දුටු විට ඕනෑම කෙනෙක් වඩාගෙන හුරතල් කිරීමට පෙළඹේ. ඒ තරම් සඳුලි හුරු බුහුටි කෙලි පොඩ්ඩක් වූවාය. නමුත් ඒ හුරු බුහුටි කම අනූෂාවත් අරුණවත් කිසිම දිනක දුටුවේ නැත. ඔහුන්ට ඇයගේ මුහුණ බැලීමටවත් උවමනාවක් තිබුණේ නැත. අනූෂා නියමිත වේලාවට තම දරුවාට ආහාර නොදී නොසැලකිලිමත් ලෙස හැසිරෙන විට අනූෂාගේ මව කුඩා සඳුලිගේ සෑම ඕනෑපාකමක්ම සොයා බලා කරන්නට විය. ඔයා අඬන්න එපා පැටියෝ. ඔයාට කවුරු නැතත් ආච්චම්ම ඉන්නවනේ. අනූෂාගේ මව දරුවාට කෑම කවන අතරතුර පැවසුවේය. මේ කියන්නේ කුමක්දැයි කියා කුඩා සඳුලිට තේරුමක් නැතත් ඇය තම කිරිදත් පෙන්වා සිනාසීය. මොන තිරිසන්නුද මන්දා මේ කිරිසප්පයට මෙහෙම සලකන්න. මගේ දුව කියලා කියන්නත් ලැජ්ජයි. මං ඉන්න කාලෙක හොඳට බලාගන්න පුළුවන්. ඒත් මම නැති කාලෙක
මේ පොඩි එකා මොනව කරාවිද දන්නේ නෑ. අනුෂාගේ මව එසේ සිතමින් සුසුම් හෙලන්නට විය. පුංචි සඳුලිට වයස අවුරුදු 6ක් වන විට අරුණගේ බිස්නස් වලින් ලොකු පාඩුවක් ලබා තිබුණා. ඒත් සමගම අනුෂා නැවත වරක් ගැප් ගත්තා. ඔහුන් විශ්වාස කළේ ඒ පිරිමි දරුවෙක් වනු ඇත කියායි. එය නිවැරදිය. ඒ පිරිමි දරුවෙකි. පුංචි සඳුල ඉපදුනාට පසුව ඔහු ඇයව ගණන් ගත්තේ නැති වුණද පිරිමි දරුවෙක් උපන් පසු ඔහුට හොඳින් සලකන්නට විය. එම පිරිමි දරුවා ඉපදුණු පසු ඔහුන්ගේ නිවසට වාසනාව ගෙනාවේ ඔහු යයි අරුණ සහ අනුෂා විශ්වාස කරන්නට විය. ඒත් සමගම අරුණට බිස්නස් වලින් ලාභ ලැබුණේ වැඩි කාලයක් ගත නොවීම විශේෂත්වයකි. ඔහු විශ්වාස කළේ ඔහුට පාඩුනේ සඳුලි නිසා බවත් ඔහු නැවත බිස්නස් වලින් ඔළුව ඉස්සුවේ තමාට උපන් පිරිමි දරුවා නිසා බවත්ය. අපේ පවුලට වාසනාව ගෙනාපු චූටි පැටියා බලන්නකො අරුණ, මෙයාගේ හිනාවේ ලස්සන. අනුෂා තම කුඩා මල්ලිව හුරතල් කරනු පුංචි සඳුලි බලා සිටියේ දුකෙනි. ඇයට කිසිම දිනක තම දෙමව්පියන්ගේ ආදරය සෙනෙහස ලැබී නොතිබුණි. මෙලොව තමාට ආදරය කළ එකම කෙනා තම ආච්චම්මා බව ඇය තරයේ විශ්වාස කළාය. ආච්චම්මා, අම්මයි තාත්ති ඇයි මට ආදරේ නැත්තේ? ඇයි යාලා මල්ලිට විතරක් ආදරේ? මම එයාලගේ දරුවෙක් නෙවෙයිද? එයාලා කියන විදිහට මම මූසල දරුවෙක් දාච්චම්මා. සඳුලි දිනක් අසන්නට වූයේ තම ආච්චි අම්මා ළඟට ගොස්ය. දුකින් පිරි කුඩා දරුවාගේ මුහුණ දුටු ඇයගේ දැස් වලට කඳුළු ඉනුවේය. අනේ කවුද කිව්වේ මගේ පැටියා මූසල කෙල්ලෙක් කියලා? ඔයා සුරංගනාවියක්නේ. ඔයාගේ වටිනාකම එයාලට තේරෙන්නේ නෑ චූටියා. ඒකයි එයාලා එහෙම ඇසිරෙන්නේ. කවදා හරි එයාලා තේරුම් ගනීවි ඔයාගේ වටිනාකම. ඇය එසේ පවසමින් සඳුලිගේ නළලත මත සියුම් සිපුමක් තැබුවේ ආදරෙන් වෙළඳ ගනිමිනි. කාලයක් ගත විය. අනුෂාගේ මව හෘදයාබාධයකින් හදිසියෙම මිය ගියේය. ඒ වෙනකොට සඳුලිට අවුරුදු 10කි. ඇය මේ ලෝකේ තනි වී ගියේය. තම දෙමව්පියන් තමන්ට සලකන්නේ නැතිකොට, ආදරය කරන්නේ නැතිකොට, තමාට ආදරය කරපු එකම එක මනුස්සයත් මේ ලෝකෙන් සමුගෙන ගොසිනි. ඇය දැන් කුමක් කරන්නද? සඳුලිගේ ආච්චි අම්මත් එයාව දාලා ගියා නේද? තමන්ගේම අම්මයි තාත්තයි තමන්ට ආදරේ නැති තැන පුංචි සඳුලි තනියම කොහොම ජීවත් වෙයිද? අනුෂායි අරුණයි එයාට කොහොම සලකයිද? කියන්නකෝ බලන්න ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකකින්. මතක ඇතුව කතාවට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා ළමයි. අනේ ආච්චි අම්මේ මාව දාලා යන්න එපා. ඔයත් මාව දාලා ගියාම මම මොනව කරන්නද? අම්මයි තාත්තයි මට ආදරේ නෑ. ඔයා විතරයි මට ආදරේ. මාව දාලා යන්න එපා. අනුෂාගේ මවගේ අවමංගල්‍ය කටයුතු සිදු කරන වෙලාවේ සඳුලි අඬා වැළපුණේ නෑදෑ හිත මිතුරන් ඉදිරියේය. අනුෂාට සහ අරුණට අපහසුතාවයක් දැනුනි. ඒ ඔහුන් සඳුලිට සලකන්නේ නැතයි හිත මිතුරන් සිතනු ඇතැයි කියයි. ඒ ඇත්තකි. නෑදෑ හිත මිතුරන් තැන් තැන්වල කතා කළේ අනුෂා සහ අරුණ තමන්ගේම දියණියට වෙනස්කම් කරනවා කියයි. ඒ නිසාවෙන් අනුෂා සිටියේ තමාගේ දියණිය ගැන දැඩි කෝපයකිනි. අවසන් කටයුතු සිදු කර සියල්ලෝම නික්ම ගිය තැන අනුෂා සඳුලිව දැඩිව අල්ලගත්තේ කෝපයෙන් යුතු ගෙනෙත් වලින් ඇය දෙස බලමිනි. තෝරන් යක්ෂ කෙල්ලෙක් අපේ පවුලේ නම්බුව කන්නම කියලා ආපු ඉකියක්. උඹ මේ ගෙදරට ආපු දවසේ ඉඳන් අපිට කරදර විතරමයි උනේ. අපිට වෙච්ච පාඩු ඒව අපි බොහොම අමාරුවෙන් දරාගත්තේ. දැන් තමයි අපි ටිකක් ඔලුව උස්සගෙන ඉන්නේ. උඹ හදන්නේ ඒකත් නැති කරලා දාන්නද? අර මිනිස්සු ඉස්සරහා බොහොම බෙරියන් දෙද්දී ඒ මිනිස්සු මොනව හිතුවද දන්නේ නැහැ. අනුෂා සඳුලිගේ කෙස් වැටියෙන් හල්ලාගෙන
ඇයට අමානුෂික ලෙස පහර දෙන්නට විය. සඳුලි තමාගේ දුව බව ඇයට අමතක වී ගොස් බවකි පෙනෙන්නට තිබුණේ. අනේ අම්මා ගහන්න එපා. අනේ අම්මා ගහන්න එපා රිදෙනවා මට. අනේ අම්මා ගහන්න එපා. අම්මා කවුද තෝගේ අම්මා? අද ඉඳන් තෝ මගේ දරුවෙක් නෙවෙයි. තෝ මේ පවුලට වැරදිලා ආපු එකියක් මිසක් අපේ දරුවෙක් නෙවෙයි. උඹව මරණව දැනගනින් මම. අනෝෂා සඳුලිගේ කෙස් වැටියෙන් අල්ලාගෙන ඇගේ හිස බිත්තියේ හප්පන්නට වූයේ තරහෙනිය. ඇගේ හිස තුවාල වී ලේ ගලන්නට විය. ඇය ක්‍රූර ලෙස පහර දීමේදී ඇගේ තොල පැලී ලේ ගලන්නට විය. හදිසි වැඩකට එළියට ගොස් අරුණ නිවසට පැමිණියේ ඒ මොහොතේ. අනෝෂා ඕකිට ඔහොම ගහලා මදි. අරුණ තම බෙල්ට් එක අතටගෙන සඳුලිට පහර දෙන්නට විය. ඇය මර වේදනාවෙන් කෑ ගසන්නට විය. අනේ තාත්තා ගහන්න එපා. අනේ අම්මා මාව බේරගන්න. අනේ අම්මා මාව බේරගන්න. මට රිදෙනවා. අනෝෂා ඇයව බේරගන්නට ඉදිරියට ගියේ නැත. තම ආච්චි අම්මා සිටියා නම් තමා හට මෙවන් නිරණමක් අත්වන්නේ නැතැයි සඳුලිට සිතුනි. අනේ මහත්තයා බේබිට ගහන්න එපා. පව්. අනේ මහත්තයා ගහන්න එපා. දෙවියෙක් මෙන් සඳුලිය බේරා ගන්නට එතැනට ආවේ නිවසේ වැඩට සිටි 21 හැවිරිදි තරුණ ගැහැණු ළමයයි. රූපා අයින් වයන් උතනින් නැත්තම් මම උඹටත් ගහනවා. අරුණ කෝපයෙන් කැහගසන්නට විය. නමුත් රූපා සඳලිව ආවරණය කරගනිමින් එතනින් රැගෙන ගියේය. ඇති අරුණ ඇති. තව ගැහුවොත් ඔය කෙල්ල මැරිලා යයි. ඒ පාර අපිට වෙන්නේ හිරේ ලගින්න තමයි. අවසන් මොහොතේ අනුෂා අරුණව සංසුන් කරන්නට සමත් විය. නමුත් විය යුතු සෑම දෙයක්ම සිදුවේ හමාරය. සඳුලි සිටියේ තුවාල වී වේදනාවෙන්ය. බේබි අඬන්න එපා. ඉන්න අපි බෙහෙත් දාමු. ගොඩක් තුවාල වෙලා වගේනේ. රිදෙන නැති නේද? ලොකු නෝනා හිටියනම් බේබිට මෙහෙම වෙන්නේ නෑ. රූප පවසන්නට ඌයේ දුක්බරව සුසුමක් හෙළමිනි. මට බෑ රූපා ආන්ටි මෙහෙ ඉන්න. ආච්චම්ම යද්දි මාවත් එක් කරගෙන ගිහින් තිබ්බනම් කොච්චර හොඳද? සඳුලි අඬමින් පවසන්නට විය. රූපා ඇයව වැළඳගෙන හිස අත ගන්නට විය. මිනිස්සුද තිරිසන්නුද මන්දා? සමහර මිනිසුන්ට දරුවෝ නැති නිසා දුක් විඳිනවා. ඒත් මේ මිනිස්සු සුරංගනාවියක් වගේ දුවෙක්ව තියාගෙන වද දෙනවා. මොනව කරන්නද? කොච්චර සල්ලි තිබ්බත් මේ වගේ තැනක නම් කිසිම දරුවෙක් ඉපදෙන්න හොඳ නෑ. රූපා සිතෙන් සිතමින් සඳුලිව සනසවන්නට විය. එදා පටන් සඳුලිට අනෝෂාගෙන් සහ අරුණගෙන් සිදුවන කරදරවලින් නම් අඩුවක් නොවිය. රූපා නිවසේ සිටින සෑම විටම ඇයව බේරා ගැනීමට ඉදිරියට ගියත් ඇය නැති මොහොතවල් වලදී සඳුලිට සිදුවුණේ අමානුෂික ලෙස ගුටි කෑමටයි. එක්තරා දිනක් සඳුලිගේ පුංචි මල්ලි වූ ෂෙවෝන් සඳුලි සමග සෙල්ලම් කරමින් සිටි අවස්ථාවකදී වැටි හඬන්නට විය. එහිදී සඳුලි අත කිසිම වරදක් නොතිබුණි. නමුත් එහිදී අනුෂා වරද පටවන්නට වූයේ සඳුලිටයි. උඹේ මගේ දරුවව වැට්ටුව නේද? උඹ ඔහොම කරන්නේ ඉරිසියාවට නේද? උඹේම මල්ලි ගැන උඹට ඉරිසියාවක් තියෙනවා කියන්නේ උඹ මොන වගේ දරුවෙක්ද? උඹ තව ටික දවසකින් මගේ පුතාව මරන්න හදන්නත් ඉඩ තියෙනවා. මගේ පුතාගෙන් අද ඉඳන් ඈත් වෙලා හිඳපන්. අනුෂා පවසන්නට වූයේ සඳුලි දෙසට ඇඟිල්ලක් දික් කරමිනි. අනේ නෑ මම මල්ලිව වැට්ටුවේ නෑ අම්මා. එයා තමයි ලිස්සල වැටුනේ. හා උඹ එකට එක කියවගෙන එනවද? අනුෂා සඳුලිගේ කම්මුල් හරහා දැඩි අතුල් පාරක් එල්ල කරන්නට උනේ. සඳුලි බිම ඇදගෙන වැටෙද්දී ඵලයන් මෙතනින් යන්න. උඹ වගේ මූසලියක් මේ ගෙදර තියාගෙන ඉන්න එක අපේ වරද තමයි. ඒත් මොනවා කරන්නද? උඹ මේ ගෙදරින් එළියට දැම්මොත් මිනිස්සු අපි ගැන තමයි වැරදියට හිතන්නේ. අනුෂා එසේ පවසා නැවත වරක් පයින් පාරක් එල්ල කළේ සඳුලිගේ බඩටයි. අනේ අම්මා! සඳුලි බඩ අල්ලගෙන වේදනාවෙන් කෑ ගසන්නට විය. නමුත් අනුෂා ගානක් නැතිව
අනුකම්පා විරහිතව එතනින් පිටව යන්නට වුණේ ෂෙවොන්ව වඩාගෙනමයි. අනෝෂා පහර දුන් නිසා සඳුලිගේ යටබඩ රිදෙන්නට විය. ඇය බඩ අල්ලාගෙනම කාමරයට ගොස් ඇඳේ වැතුරුනේ අඬමිනි. අනේ ආච්චම්මේ, ඇයි ඔයා මාව දාලා ගියේ? මට අම්මයි තාත්තයි ගහනවා. මට මෙහෙ ඉන්න බෑ. ඇය කඳුළු සලමින් සිටියේදී ඇයට නිින්ද ගිහින්ය. බේබී, මෙන්න මේ කෑම ටික කාලා නිදාගන්න. රූපා ඇයට කෑම ගෙනෙන්නට විය. මට බඩගිනි නෑ රූපා ආන්ටි. සඳුලි එසේ පවසා දැස් පියාගෙන නිදාගන්නට ලෑස්ති විය. නමුත් රූපා ඇයව බලෙන්ම ඉඳුවා කෑම කවන්නට විය. ඇයි බේබි මේ අඬලා? නෝන ගැව්වද අදත්? ඔව් රූපා ආන්ටි, ඔයාට බැරිද මාව කොහෙට හරි ගිහින් දාන්න? අනාථ නිවාසයකට හරි කමක් නෑ. දස හැවිරිදි සඳුලිට එසේ සිතෙන්නට නම් ඇගේ සිත කොතරම් රිදෙන්නට ඇද්දැයි රූපාට සිතුනි. ඇය තම දරුවෙක්ට මෙන් සලකමින් ඇයට කෑම කවන්නට උනේ ආදරේනි. එහෙම කියන්න එපා බේබි. අම්මයි තාත්තයි ඉති බේබිව එහෙම කොහෙටවත් ගිහින් දාන්න බෑනි. බේබි දුක් නොවී ඉන්න. කවදා හරි දවසක බේබිට සතුටින් ඉන්න පුළුවන් වෙයි. බේබි ඔය විකාර දේවල් ඔලුවට දාගන්න එපා. බේබිට මම ඉන්නවනේ. රූපා ඇගේ හිස අතකින් අතගාමින් පවසන්නට විය. සඳුලි රූපා දෙස බලන්නට උනේ කඳුළු පිරි දිනතිනි. රූපා ආන්ටි මට ආදරේ තරමටවත් එයාලා මට ආදරේ නෑ ආන්ටි. කාලේ ටිකෙන් ටික ගතවන්නට විය. දැන් සඳුලිට අවුරුදු 18කි. පවුලේ සාදවලට ලොකු ලොකු හොටෙල් වලට අනෝෂා සහ අරුණ යද්දි එකගෙන ගියේ ෂෙවොන්ව පමණි. ඒ දේවල් වලට සඳුලි කොතරම් ආස කළත් එකම දිනකවත් ඇයව එක්කරගෙන යෑමට ඔවුන් කැමති වූයේ නැත. ඔවුන් සාදවල කමින් බොමින් සතුටු වෙද්දී සඳුලි කලේ කාමරේ තනිවම කල් ගෙවන එකයි. එක්තරා දිනක් සුපිරි තරු පන්තියේ හෝටලයක තිබූ අරුණගේ මිතුරෙකුගේ සාදයක් සඳහා පවුලේ සියලු දෙනාටම ඇරයුම් ලැබී තිබුණි. ඒ සඳහා සඳුලිවත් එක්කොටගෙන එන ලෙස ඔවුන් පවසා තිබුණු නිසා ඇයවද එක්කරගෙන ගියේය. ඊට පෙරම අනෝෂා සඳුලිට එහිදී ඇසිරිය යුතු ආකාරය ගැන දේශන මාලාවක්ම දුන්නේය. උඹ එහෙ ගිහින් කට වහගෙන ඉන්න ඕනේ. කාට හරි කටක් ඇරලා තිබ්බොත් මරණව දැනගනින්. හරි අම්මා. සඳුලි බිම බලාගෙනම අනෝෂාගේ අවවාදය පිළිගත්තේ සතුටු සිතෙනි. සුපිරිතරු පන්තියේ හෝටලයක තිබෙන මෙවැනි සාදයකට යෑමට ඇය ආසාවෙන් සිටියේය. අද ඒ අවස්ථාව උදා වී තිබේ. එනිසාවෙන් ඇය එහිදී හොඳින් සිටිය යුතු බව හිතා ගත්තේය. අනූෂා ඇගේ ඇඳුම් පැළඳුම් රූප ලාවන්‍ය කටයුතු සියල්ලම සොයා බලා කර දුන්නේය. අවසානයේදී තම රූපය දෙස සඳුලි කණ්ණාඩියෙන් බලා සිටී සතුටු සිතින් යුතුවය. තමා ගොඩක් ලස්සනයි යැයි ඇයට පළමුවරට සිතුනේ කණ්ණාඩියේ ඉදිරියේ පෙනෙන ඇයගේ රූපය දැකීමෙනි. රූපා ආන්ටි, මම ලස්සනද බලන්නකෝ. ඇය රූපා අසලට ගොස් අසන්නට උනේ තම මවගෙන් එය අසා පලක් නැති බව දත් නිසාය. හා ඔය ඉන්නේ ෂෝක් එකට? දැන් නම් සුරංගනාවියක් වගේ. ඇත්තමයි. ඔය පාටියට එන පිරිමි ළමයින්ගෙන් ටිකක් පරිස්සම් වෙලා ඉන්න වෙයි බේබි ඔයාට. රූපා සිනාසෙමින් කියද්දී සඳුලිගේ දෙකපුල් ලැජ්ජාවෙන් රතු වී ගියේය. අනේ නිකන් ඉන්න ආන්ටි, විහිළු කරන්නේ නැතුව. මම යනවා දැන්. ඔයා පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න. සඳුලි එසේ පවසමින් කාරයට ගොඩ විය. අදි සුකෝපභෝගී තරු පන්තියේ හෝටලය තුළට ඇතුළු වන විට ඇය දැස් දල්වාගෙන ඒ ලස්සන එකින් එක බැලුවේ පුදුමේනි. එම සාදයට අරුණගේ මිතුරා වූ සමිත ඇතුළු පවුලේ අයද එක්ව සිටියාය. සමිතගේ 21 හැවිරිදි පුත් වූ සයශ්ද එයි ඇවිත් සිටි නිසාවෙන් සඳුලිට ඒ තරම් පාළුවක් දැනුනේ නැත. ඒ ඔවුන් පෙර සිටම යහළුවන් ලෙස ආශ්‍රය කර ඇති නිසාවෙනි. සඳුලි,
ඔයාද ගොඩක් ලස්සනයි. ගොඩක් පිරිමි ළමයි ඔයා ගැන ඇහැගාගෙන ඉන්නේ. ඒ නිසා පරිස්සම් වෙන්න වේ හොඳද? ඔහු පැවසුවේ සිනාසෙමින්. අනේ විහිළු කරන්න එපා සයාෂයියේ. ඔය පිරිමි ළමයින්ට මන් දිහා බලාගෙන ඉන්න ඒ හැටි පිස්සුවක් නැතුව ඇති. ඇය පැවසුවේ නෝක්කාඩු ස්වරයකිනි. සයාෂ් පැවසූ දේ ඇත්තකි. ඇය දෙස බොහෝ පිරිමි ළමුන් බලා සිටියේය. එමෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු වූ නිර්වාන්ද ඇය දෙස බලා සිටියේ අමුතු බැල්මකිනි. සඳුලි ඒ බව සයාෂ්ට පැවසූ විට ඔහු පැවසුවේ නිර්වාන් යනු ගැහැණු ළමුන් අනාථ කරන සල්ලාලයෙකු බවයි. එබැවින් ඔහුගෙන් පරිස්සම් වෙන්න කියායි. සාදයෙන් දින 2-3ක් ගත වූ පසු නිර්වාන් තම පියා සමග අරුණගේ නිවසට පැමිණියේ විශේෂ දෙයක් ගැන කතා කර ගැනීමටයි. නිර්වාන්ගේ පියාගේ යෝජනාව වූයේ සඳුලිට නිර්වාන්ව කසාද බන්දා දෙන්න කියායි. නිර්වාන්ගේ පියා අරුණට වඩා සල්ලි ඇති පොහොසතෙකි. සඳුලිව නිර්වාන්ට බන්දල දුන්නොත් අරුණට ලේසියෙන් ගොඩ යෑමට හැක. ඔහුන් අතර ව්‍යාපාරික ගිවිසුමකුත් ඇති කරගත්තේ කසාදයටද කැමති වෙමිනි. අනේ දෙවියනේ, මේ මොකද වෙන්නේ? සඳුලිට ඒ නිර්වාන් කියන සල්ලාලයව කසාද බඳින්න වෙයිද? සඳුලිගේ ජීවිතෙත් විනාශ වෙලා යයිද? කියන්නකෝ බලන්න ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකකින්. මතක ඇතුව කතාවට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා ළමයි. නිර්වාන් සඳුලිගේ කසාදේ පිළිබඳව අනෝෂා කියන තුරුම සඳුලි දැන සිටියේ නැත. සඳුලි මේට තරයේ විරුද්ධ විය. අනේ අම්මා, මට නම් බෑ මිනිස්සෙව කසාද වඳින්න. ඒ වගේ සල්ලාලෙක්ව කසාද බැඳගෙන මට දුක් විඳින්න බෑ. අනිත් එක මට තව ඉගෙන ගන්න ඕන. මට කසාද බඳින්න තරම් වයසකුත් නෑනේ. මොකක් කසාද බඳින්න බෑ කිව්වා? උඹ හිතන් ඉන්නේ අපි මේකට උඹේ කැමැත්ත අහනවා කියලාද? උඹ කැමති වුණත් නැතත් නිර්වාන්ව කසාද බඳින්න ඕන. අනිත් එක උඹට කවුද කිව්වේ ඒ කොල්ලා සල්ලාලෙක් කියලා? හා? ඒ කොල්ලා එහෙම සල්ලාලෙක් වුණත් කමක් නෑ. ඒ මිනිස්සුන්ට කොච්චර සල්ලි තියද? උඹේ තාත්තා කෝටි ගානක බිස්නස් ඩීල් එකක් කතා කරගෙන තියෙන්නේ නිර්වාන්ගේ තාත්තා එක්ක. ඒ දේවල් නැති කරගන්නද ඕන උඹට? අනුෂා පැවසුවේ හිතක් පපුවක් නැති ගැහණියක් ලෙසයි. තමා මේ ගෙවන්නේ මොන කරුමයක් දැයි සඳුලිට සිතුණි. අනේ අම්මේ, මම වැඳලා කියන්නම්, මට පාඩු ඉන්න දෙන්න. නිර්වාන් කියන්නේ හොඳ මිනිසෙක් නෙවෙයිලු. ඔව් මම දන්නවා. හොඳ වුණත් නරක වුණත් ඒකෙන් අපිට ඇති වැඩක් නෑ. ඒ මිනිස්සෙව කසාද බැඳගෙන ජීවත් වෙනවා. ඔය ඕන තරම් ගෑනු එහෙම තමයි ජීවත් වෙන්නේ. අනූෂා එසේ පවසමින් පිටත්ව ගියේය. දින 2-3ක් ගත විය. සමිත අරුණගේ නිවසට ගිය වෙලාවක සඳුනි මේ පිළිබඳව ඔහුට පවසන්නට වූයේ කඳුළු සලමිනි. ඒ මොහොතේ නිවසේ අරුණවත් අනූෂාවත් සිටියේ නැත. අනේ අංකල්, කොහොම හරි තාත්තටයි අම්මටයි කියලා මේ දේ ගැන පැහැදිලි කරන්නකෝ. මට බෑ මේ මිනිස්සෙව කසාද බඳින්න. ඒ මිනිස්සයා තිරිසනෙක් වගේලු. මම කිව්වා දුවේ, ඒත් ඔයාගේ තාත්තයි අම්මයි පිළිගන්නෙම නෑනේ. නිර්වාන් කියන්නේ පොඩි කෙල්ලොන්ව රවට්ටගෙන ඒ අයගේ ජීවිතේ විනාශ කරන තිරිසනෙක් තමයි. පුතත් මට ඒ ගැන කිව්වා. අපි බලමු කරන්න පුළුවන් මොනවද කියලා. නිර්වාන් බොහෝ දවස්වල සඳුලිය බැලීමට නිවසට එන්නට යන්නට පුරුදුව සිටියාය. ඒ හැම මොහොතකදීම ඇය පවසා සිටියේ ඔහුව කසාද බඳින්න අකමැති කියයි. උඹ මට කැමති නැති වුණාට කමක් නෑ. මම උඹට කැමතියි. මම දෙයකට කැමති වුණොත් ඒ දේ ලබා ගන්නකම් අතාරින්නේ නෑ. බලමුකෝ කොහොමද උඹ මගෙන් බේරෙන්නේ කියලා. කසාදයට ඇත්තේ තව දින 2ක් පමණි. සමිත කොතරම් අරුණට කීවද? අරුණ ඔහුගේ වචන ගණන් ගත්තේවත් නැත. තමාට සඳුලි වෙනුවෙන් කිසිවක් කරගත නොහැකි වූ බව සිතමින් සමිත දුක්වන්නට විය. අවසානයේ තමාව බේරගන්නට කවුරුත් නැති බව තේරුම්ගත් සඳුලි නිවසින් පැන යන්නට තීරණය කළාය. ඇය ඕනෑ කරන දේවල්ද බෑග් එකකට දමා ගනිමින්
රෑ 11 මාරට විතර පැන යන්නට උත්සාහ කරද්දී අනෝෂාව ඇයව දැක අල්ලා ගත්තේය. "තෝ මූසලි, උඹ හදන්නේ ආයෙමත් අපේ මූණේ දැලි ගන්නද?" ඇය එසේ පවසා සඳුලිගේ කෙස් වැටියෙන් අල්ලාගෙන පහර දෙන්නට විය. අරුණද නිවසේ නැති වූ නිසාවෙන් පාලනය කර ගැනීමට ඇයට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවිය. අනෝෂා සඳුලිව කාමරයක දමා ලොක් කර තබන්නට විය. සඳුලි අඬමින් කාමරයේ මුල්ලකට වී සිටියේ තම ජීවිතය විනාශ වන්නට යන බැව් සිතමිනි. "රූපා, ඕකිට කොහෙවත් යන්න දෙන්න එපා. ඔය කාමරේ දොර ඇරලා තිබ්බොත් මම උඹව මරලා දානවා." අනෝෂා එසේ පවසමින් කාමරයේ යතුරුද අරගෙන තම කාමරයට ගොස් නිදන්නට විය. රූපා එම කාමරය ඇරීමට කොතරම් උත්සාහ දැරුවත් එම උත්සාහය නිෂ්ඵල විය. සඳුලිව බේරා ගන්නේ කෙසේදැයි සිතමින් ඇය කුස්සියට වී නිදිමරමින් සිටියාය. "රූපා ආන්ටි," ඒ සඳුලිගේ මල්ලි වූ ෂෙවෝන්ය. "පොඩි බේබි, මොකද මේ මහරෑ?" ෂෙවෝන් දැන් අවුරුදු 14ක කොළු ගැටයකි. මෙතරම් කල් තමාගේම සහෝදරියට තමාගේ අම්මා කරන වදහිංසා ගැන බලා සිටියද අද ඔහුට එසේ සිටින්නට නොහැකි විය. තම මව කොතරම් වැරදිදැයි ඔහු තේරුම්ගෙන සිටී. තම මව සතු වූ කාමරයේ යතුරු ඇයට හොරෙන්ම රැගෙන ආවේ ඒ නිසයි. "මෙන්න මේ යතුරු මම ගෙනාව රූපා ආන්ටි. අක්කට ඔහොම ඉන්න දෙන්න බෑ. කොහොම හරි එයාගේ ජීවිතේ බේරගන්න ඕන." රූපා ෂෙවෝන් එක්ව කාමරයේ දොර අරින්නට විය. සඳුලි දිවවිත් වහාම මල්ලිව වැළඳගත්තේය. "මම සමිත අංකල්ට කෝල් කරා. එයා ෆෝන් ආන්සර් කරන්නේ නෑ. මේ ආන්සර් කරා නම් අපිට එයාගෙන් උදව් ගන්න තිබ්බා." ඔහු එසේ පැවසුවේ නැවත වරක් සමිතට කෝල් එකක් ගනිමිනි. ඔහු ආන්සර් නොකළ නිසාවෙන් ෂෙවෝන් ඇගේ බෑගයද ඇගේ අතට දී ඇයව නිවසින් පිටත්ව යන ලෙස පැවසීය. සඳුලි ඒ අනුව නිවසින් පිටත්ව ගියේය. මොහොතකින් තම දියණිය කාමරයේ නැති බව දැනගත් අනෝෂා හැසිරෙන්නට වූයේ වැලහිණියක් ලෙසිනි. ඇය අරුණට කෝල් එකක් ගෙන සිදු වූ දේ පවසන්නට විය. සඳුලි පයින් ගාටද්දී අරුණ විසින් සඳුලිව හොයා ගැනීමට ඒවා තිබූ මිනිසුන් ඇයව දුටුවේය. "අන්න ඉන්නවර කෙල්ල, අල්ලගනින්, දුවන්න දෙන්න එපා." ඔහුන් ලූ බඳිද්දී සඳුලි හැකිතරම් වේගයෙන් දිව යන්නට විය. ඇයට යෑමට තැනක් නොතිබුණි. එනිසාවෙන් ඇය සමිතගේ නිවසට යන්නට සූදානම් වූයේ මොන දේ වුණත් සමිත තමා එහි ඉන්න බව අරුණට කියන්නේ නැති බව විශ්වාස කළ නිසාවෙනි. ඇය කෙලින්ම ගියේ සමිතගේ නිවසටයි. එහි ගොස් ඩෝ බෙල් එක ගසන්නට විය. දොර ඇරියේ සමිතයි. "සඳුලි දුව, මොකක්ද වුනේ?" ඔහු සඳුලි දෙස බලා සිටියේ පුදුමේනි. "මම ගෙදරින් පැනලා ආව අංකල්. මාව හොයාගෙන තාත්තගේ මිනිස්සු එනවා. අනේ අංකල්, මට බෑ අර මිනිස්සයව කසාද බඳින්න." ඇය හඬන්නට වූ නිසාවෙන් සමිතටද කර කියාගත දෙයක් නොහැකි විය. "අඬන්න එපා දුව. මාත් හිතුවේ ඔයා මේ කසාදයට කැමති නැති නිසා පොලිසිය මාර්ගයෙන් හරි මොනවා හරි කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒත් ඊට කලින් ඔයා ඉක්මන් වෙලා. හරි, ඒකට කමක් නෑ. මොන දේ වුණත් මම බලා ගන්නම්කෝ." ඔහු පියෙකු ලෙස හිඳ ඇයව සනසන්නට විය. සමිතගේ බිරිඳ සහ ෆයාෂ්ද ඇය වෙනුවෙන් පෙනී සිටින බව පැවසීය. පසු දින සඳුලි සිටින්නේ සමිතගේ නිවසේ බව දැනගත් අරුණ ඔහුගේ නිවසට පැමිණෙන්නට විය. ඒ තනිවම නොව නිර්වාන්ත සමගයි. සමිත තමුසේ මගේ යාළුවෙක් කියලා හිතුවට තමුසේ මගේ යාළුවෙක් නෙවෙයිනේ බලන් යද්දී. මගේ කකුලෙන් අදින්නමයි බලාගෙන හිඳලා තියෙන්නේ. එවනම මගේ දුව එළියට. අරුණ කෑ ගසන්නට වියොත් "අරුණ, කෑ ගහන්න එපා. එහා ගෙදර මිනිස්සු ඉන්නවා. ඒ මිනිසුන්ට ඇහුනොත් ප්‍රශ්නයක් වෙයි. එහා ගෙදර මිනිස්සුන්ට ඇහුනොත් අපිට මොකද? සඳුලි එළියට එනවා. අපේ නම කැත කරන්නේ නැතුව." සඳුලි ෆයාෂ්ගේ අම්මාගේ අත අල්ලා ගනිමින් අඬමින් සිටියේ තම පියා සමග තමාව යවන්න එපායයි
කියා බැගෑපත් වෙමිනි. සමිතගේ නිවසේ ඇති කෑකෝ සද්දිය නිසාවෙන් අසල්වැසි නිවසේ මිනිස්සෙක් ඇවිත් මේ ප්‍රශ්නයට මැදිහත් විය. ඔවුන් මේ නිවසට ඇවිත් තිබුණේ දින 2-3කට පෙරයි. ඔහු පෙනුමෙන් ඇඩි දැඩි මිනිස්සෙකි. මොකද සමිත ප්‍රශ්නයක්වත්ද? මොකද මේ සද්දේ? තාමුසේ කවුද මිනිස්සයෝ අපේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න කට වහගෙන මෙතනින් යනවා. අරුණ ඔහුටද බැන වදිමින් පහර දෙන්නට සැරසුණේය. මම කවුද කියලාද අහන්නේ? මම තමයි මෙහෙට අලුතින් පත්වීම අරගෙන ආපු OIC. ඔහු එසේ පවසද්දී අරුණගේ කට වැසී ගියේය. සමිත ඔහුට කෑගසන්න එපායයි කීවේ කුමක් සඳහා දැයි ඔහුට තේරුම් ගියේ දැනුයි. අනේ මම දැනගෙන හිටියේ නෑස. මේක අපේ පවුලේ ප්‍රශ්නයක්. අපි මේක විසඳ ගන්නම්. අරුණ පැවසුවත් ඔහු නැවත වරක් සමිතගෙන් අසා සිටියේ ප්‍රශ්නය කුමක්ද කියායි. සමිත සියල්ලම කීවේ සඳුලියෝ බේරගත යුතු නිසයි. මිස්ටර් අරුණ, තමුන් කොහොමද එහෙම තමන්ගේම දුව වුණත් ඒ ළමයාගේ කැමැත්ත නැතුව වෙන කෙනෙක්ට බන්දලා දෙන්නේ? ඒ ළමයට පුළුවන් පොලිසිය ඇන්ට්‍රියක් දාන්න බලහත්කාරයෙන් බන්දලා දෙන්න හදනවයි කියලා OIC පවසන විට අරුණගේ කට වැසී ගියේය. නමුත් නිර්වාන්ගේ කට නම් වැසුනේ නැත. OIC මහත්තයා තාම දන්නේ නැහැ අපේ තාත්තා කවුද කියලා. ඔයා මේ ප්‍රශ්නවලට මැදිහත් නොවී හිටියත් හොඳයි. නිර්වාන් පවසන්නට වූයේ කෝපේනි. අනේ නිර්වාන් පුතා, ප්‍රශ්න නම් ඇති කරගන්න එපා. වරද අපේ අතේ තමයි. අපේ දුව කැමති නැතත් ඔයාට බන්දලා දෙන්න හැදුවා. ඒ නිසා අපිට සමා වෙන්න. අරුණය කීවේ එක හිතකින් නොවේ. තමාගේ ඇඟ බේරා ගැනීමටයි. නිර්වාන් නිතැන් සිට අරුණ කෙරෙහි වෛර බැඳගත්තේය. සමිත තමුසිත් දැන් මේ පැත්තේද? ඔක්කොම කරලා අන්තිමට හොඳ එක වුණා. කසාදෙට තියෙන්නේ තව දවස් කීයද? මේ කසාදි උනේ නැත්තම් මිනිස්සු අපි ගැන මොනව කියයිද? නිර්වාන් එසේ පැවසුවත් පොලිස් OIC මහතාගේ අවවාදයේ පරිදි කටයුතු කිරීමට සිදුවිය. නිර්වාන් තමාගේ නිවසට ගියේ බලාපොරොත්තු කඩ වූ මිනිසෙක් ලෙසයි. සඳුලි තවදුරටත් අරුණගේ නිවසේ සිටීමට අකමැති විය. එනිසාවෙන් ඇගේ ඉගෙනීම් කටයුතු ඉවර වනතුරු සමිතගේ නිවසේ තබා ගැනීමට සමිත කැමති විය. අරුණ, හරිනම් මමයි ලැජ්ජ වෙන්න ඕනේ ඔයා මගේ යාළුවෙක් කියන්න. මේ වගේ පහත් විදියට ඇසිරෙන්න එපා මනුස්සයෝ. සඳුලි කියන්නේ තමන්ගේ දුව කියලා අමතක වුණේ කොහොමද? මීට පස්සේ මේ දරුව විඳපු දුක් කරදර ඇති. මම හැමදේම දන්නවා. මේ දරුවට වුණ වදයින්සා සේරම ගැන මම කලින් ඉඳන්ම දැනගෙන හිටියා. අද ඉඳන් මේ දරුවව මගේ දුව විදියට මම බලා ගන්නම්. ඔව්, සමිත පොඩි කාලේ සිට සඳුලි විඳ දුක් ගැහැට ගැන දැනගෙන හිඳ තිබේ. ඒ සේරම ඔහුට කියා තිබෙන්නේ රූපා විසිනි. වසර කිහිපයක් ගත විය. නිර්වාන්ට සිදු වූ අවනම්බුව නිසාවෙන් අරුණගෙන් පලිගැනීමට නිර්වාන් විවිධ උපක්‍රම යොදා ගනිමින් බිස්නස් ඉන්ඩස්ට්‍රි එකින් ඔහුව පහලට ඇද දැමීමට කටයුතු කළේය. එනිසාවෙන් අරුණට විශාල පාඩුවක් දැරීමට සිදුවිය. සඳුලි ව්‍යාපාර කටයුතුවල යෙදෙමින් සමිතගේ බිස්නස් වලට උදව් කරමින් යා යුතු උපරිමයටම යමින් සිටියාය. අවසානයේ ඇය තමාගේම කියා මහා පරිමාණ ව්‍යාපාරයක හිමිකාරිනියක් බවට පත්විය. ඒ සයාෂ්ගේ උදව් ඇතිවයි. එක් දිනක් සයාෂ් සමිත සහ ඔහුගේ බිරිඳ තේ බොමින් සිටින අතරතුර ඇය තම කටහඬ අවදි කළේය. සමිත අංකල්, ඔයාට ගොඩක් පිං මට මේ කරපු උදව්වට. මගේම අම්මයි තාත්තයි මගේ ජීවිතේ විනාශ කරන්න හදද්දී ඔයා තමයි තාත්තා කෙනෙක් වගේ ඉඳලා මාව බේරගත්තේ. මට ඉගැන්නුවා, මට කන්න බොන්න දුන්නා. අවුරුදු ගාණක් තිස්සේ තාත්තා කෙනෙක් නැති අඩුව පිරෙව්වේ ඔයා තමයි. ඒකට මොකද දුවේ? ඔයා මගේ දුව වෙලා තිබ්බනම් මම ඔයාව සුරංගනාවියක් වගේ බලා ගන්නවා. දැනුත් ඉතින් අපි පරක්කු නෑ නේද? මම හිතනවා මීට පස්සේ ඔයාව අපේ පුතා සයාෂ් රැජිනක් වගේ බලා ගනීවි කියලා. සමිත සිනාසෙමින් කියද්දී සඳුලිගේ කම්මුල් ලැජ්ජාවෙන් රතු වී ගියේය.
ඔහු සයාෂ්ගේ මුහුණ දෙසද බලා සිනා සෙමින් කාමරයට දිව යන්නට විය. ගත වුණු අවුරුදු ගානට සයාෂ් සහ සඳුලිගේ හිතේ ප්‍රේමයක් දළුලා තිබුණි. එනිසාවෙන් දෙදෙනාගේම කැමැත්ත මත සමිත ඔවුන්ව විවාහ කර දුන්නේය. තවත් වසර කිහිපයක් යන විට අරුණට යන නැති විය. අරුණ ණයබර දරා ගැනීමට නොහැකිව දිවි නසා ගත්තේය. අනෝෂායි දුක දරා ගැනීමට නොහැකිව එදින් සිට මිය ගියේය. මේ සියල්ල වසර කිහිපයක් තුලදී වුණේ සිතාගත නොහැකි ලෙසයි. ඒ දෙදෙනාට එසේ සිදුවද ෂෙවෝන්ගේ ඉරණම නම් එසේ විසඳුනේ නැත. සඳුලි ෂෙවෝන්ට කිසිදු අඩුවක් නොකර හොඳින් බලාගත්තේය. ඉගෙනීම් කටයුතු කළේය. ඇයට දැනුනේ තමන්ගේ ජීවිතය දැන් පරිපූර්ණ වී ඇති බවයි. නිමි මොකද හිතන්නේ අද කතාව ගැන? කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න දැනුවත්. මතක ඇතුව අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්නත් අමතක කරන්න එපා ළමයි. මොකද නැත්තම් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න විදියක් නැහනේ. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. එහෙනම් අලුත් කතාවකින් හමු වෙමු. හැමෝටම තෙරුවන් සරණයි.